මයි අන්තිම නැත්නම් ජූනි පටන් ගන්නවා කියන ලෝකෙ තියෙන ලොකුම කම්පියුටර් ඉවෙන්ට් එක තායිවාන් වල පැවැත්වෙනවා. ඒ තමයි කම්පියුටෙක්ස්. එන්න මාත් එක්ක අපි තායිවාන් යමු. වෙලා දවසේ කොළඹ මම දැන් ඉන්නේ එයාපෝට් එකේ 12:50ට තමයි එයාක්‍රාෆ්ට් එක ටේක් ඔෆ් කරන්න යන්නේ. වැඩි කතා කරන්න නැහැ අපි ගේට් එකට යන්න. ඉතින් අපේ එයාක්‍රාෆ්ට් එක යන්න තියෙන්නේ 12:50ට වගේ. ඉතින් තව පැයක විතර කාලයක් තියෙනවා. ඉතින් අපි ගේට් එකට යන්. ඉතින් ඔයා මේ වීඩියෝ බලන සමහරකට SK YouTube channel එක වෙන්න පුළුවන් නැත්නම් fly with me එකෙන් බලන්න. මොකද මේක ලැබ් එකක්. ඉතින් හදිසියෙ තනි channel එක දැකලා නැත්නම් අනිවාර්යෙන් ගිහලා subscribe කරන්න. fly with me කියන්නේ මේ වෙද්දි වැඩිම දෙනෙක් follow කරලා ඉන්න, subscribe කරලා ඉන්න aviation YouTube channel එක ලංකාවේ තියෙන. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් subscribe කරන්න අලුත් කෙනෙක් නම් ඒ වගේම SK YouTube channel එක දන්නේ නැත්නම් ඒකට ගිහලා subscribe කරන්න. ඒක අපි tech ගැන කතා කරනවා. ඉතින් මම share කරගන්න යන්නේ මම තායිවාන් වලදී කරන දේවල් ටික. විශේෂයෙන්ම කලින් කිව්ව විදිහට මම කම්පියුටෙක්ස් ඉවෙන්ට් එකට යන්නේ. කම්පියුටෙක්ස් ගැන වෙනම වීඩියෝ මම SK channel එකේ ගේනවා. ඒකේ තායි ආවෙස් එක තමයි මම යන්නේ. මේ කියන වෙන වීඩියෝ මම fly with me YouTube channel එක අරන් එනවා. ඒක නිසා subscribe කරලා ඉන්න අමතක කරන්න එපා. මම දැන් ඉන්නේ ගේට් එකේ. ඉතින් පළවෙනිම එයාක්‍රාෆ්ට් එක තියෙන්නේ බැංකොක් වෙනකම් මම කලින් කිව්ව විදිහට මේක 12:55ට ඩිපාචර් එක තියෙන්නේ සහ රයිවල් එක බැංකොක් වල තියෙන උදේ 6:10ට. ඉතින් ඔන්න අපි ආවා තායිලන්ඩ් වලට. ඉතින් අපේ පළවෙනි ට්‍රාන්සිට් එක ගත කරන්න තියෙන තායිලන්ඩ් වල සහ මෙතන අපි පැය දෙකක් වගේ ඉන්නවා. ඊට පස්සේ තමයි තායිපේ වලට එහෙම නැත්නම් බැංකොක් වලින් ඉඳන් තායිපේ වලට තියෙන ෆ්ලයිට් එක යන්න තියෙන්නේ. මේකත් පැය 3යි විනාඩි 40ක විතර ගමනක්. අපි ඊළඟට යන්න ඕනේ ගේට් එක 108. මේකට ට්‍රාන්ස් වෙන්න තියෙන්නේ ට්‍රේන් එකකින්. Attention please. The train is about to leave the station. 本列车即将离站，请勿站在车。 අපි ඊළඟ ෆ්ලයිට් එක තියෙන තව පැය 2:00කින් වගේ. ඉතින් අපිට තව පැය භාගයකින් විතර රෆ්ලි ගේට් එකට යන්න පුළුවන්. ඉතින් 6:00 ඉඳගෙන 8:00 නිකන් ගේට් එකේ ඉන්න වෙනවා. 8:00 කට 8ට විතර බෝඩ් කරේ. 8ට පොඩ්ඩට කලින් මම හිතන්නේ. ඔයගොල්ලෝ දැන් එයාපෝට් එකට ආවට පස්සේ මුලින්ම try කරන්න මොකද්ද කියලා. ඉතින් තායිවාන් යන ගමන් අපි ට්‍රාන්සිට් එකට ඇවිල්ලා ඉන්නේ ස්වර්ණභූමි එයාපෝට් එකට. තව පැය භාගයකින් විතර අපි බෝඩ් වෙනවා සහ පැයකින් විතර අපි ටේක් ඔෆ් කරනවා තායිපේ වලට. ෆ්ලයිට් එක නැවත තව පැය 3යි විනාඩි 40ක් විතර. අපි ආපු ෆ්ලයිට් එකත් පැය 3යි විනාඩි 45ක් විතර. ඉතින් මේ වෙලාවෙන් පස්සේ අපි තායිපේ වලට යනවා සහ එතනින් එහාට අපේ ප්ලෑන් එක කන්ටිනියු වෙනවා. මම ඔක්කොම ඔයගොල්ලෝ ගාවට අරගෙන එන්නම්. ඉතින් මෙච්චරක් වෙලාවකට අපි ආවේ තායි ආවේස් වල so far so good. අද දවස ටිකක් සාමාන්‍ය විදිහට ගෙවෙනවා. හෙට දවස් තමයි ප්ලෑන් කරන් ඉන්නේ ASUS HQ එකට යන්න. ඒ වගේම අනිත් දවසේ කම්පියුටෙක්ස් පැත්තට යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් බලමු අපේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මම දිගට වෙන වීඩියෝ එක කරනකම් මම හැම ස්ටෙප් එකක්ම අත් එක්ක ෂෙයා කරනවා. ෆයිනලි අපි දැන් ඇවිල්ලා ඉන්නේ තායිවාන් වලට.
තයිවාන් වලට ඇවිල්ලා හොටෙල් එකට චෙක් ඉන් වුණා. ඉතින් දැන් පොඩ්ඩක් වටපිට ඇවිදිනවා ටෙක් shopping ටිකක් කරන්න හිතන් ඉන්නේ. ඉතින් මෙහි තියෙනවා පොඩ්ඩක් සින් ට්‍රෙන්ඩ් වගේ නමක් තියෙනවා. මේ මෝල් එකට අපි හෙට යනවා. ඒ නිසා පොඩ්ඩක් ළඟ walking distance එක වගේ තියෙන malls ටිකක් චෙක් කරලා බලන්න තමයි දැන් මේ යන්නේ. ඉතින් ෂියෝමි ස්ටෝර් එකට ඇවිල්ලා ඉන්නේ. ෂියෝමි ස්ටෝර් එකේ සෑහෙන ප්‍රොඩක්ට් ලොකු රේන්ජ් එකක් බලා ගන්න හම්බෙනවා. ඉතින් TVs වලින් ඉඳගෙන මොනිටර්ස් වලින් ඉඳගෙන රොබෝ වැකියුම්ස් වලින් ඉඳගෙන මෙතනින් යට ගියාට පස්සේ මම රවුටර්ස් කීපයක් පර්චේස් කරා. මොකද මගේ Wi-Fi සිග්නල් එක එක්ස්ටෙන්ඩ් කරන්න ඕන නිසා සෑහෙන ඉන්ටරෙස්ටිං දේවල් ටිකක් තියෙනවා. ඉතින් ටිකක් අරගෙන මම හිතන අයිටම්ස් 8ක් විතර පර්චේස් කරා. මම පෙන්නන ඉස්සරහට මොනවද මම ගත්තේ කියලා. ඉතින් තයිවාන් වල වෙලාව 8 පහුවෙලා පොඩි වෙලාවක් යන්නේ. හෙට දවසේ තමයි ගොඩක් ඉවෙන්ට්ස් එම් ප්ලෑන් වෙලා තියෙන්නේ. අද දවසේ ඉවර කරන්න කලින් අපි යනවා ඩිනර් එක අරගෙන. වට පේනද මගේ පිටිපස්සේ ASUS ලෝගෝ එකක් තියෙනවා. ඔව් මම ඉන්නේ තයිවාන් වල තයිබේයි වල. මේ ඉන්නේ ASUS headquarters වල. ASUS HQ එක පුරාවටම විවිධ වටිනාකමකින් යුත් කම්පියුටර්ස් ලැප්ටොප්ස් වගේ දේවල් ෂෝකේස් කරලා තිනවා බලා ගන්න හම්බ වෙනවා. මම ASUS headquarters ගැන වෙනම වීඩියෝ මේ විදිහට SI ගේ YouTube channel එකේ දාලා තිනවා. ඒ හැම දෙයකින් පස්සේ ASUS ලගේ ඩිසයින් ටීම් එකත් එක්ක සෙෂන් එකකට සහභාගී වෙන්නත් අවස්ථාව ලැබුණා. ASUS ඩිසයින් ටීම් එකේ වගේම ඇවිලින් හැමෝගෙම ලොකු අවධානයක් යොමු වෙලා හිටියේ ඉස්සර ඇලුමිනියම් වලට. මේ විදිහේ ASUS ලා ඩුවල් ඩිස්ප්ලේස් එක වැඩ කරන්න පටන් ගන්න තියෙන. ඉස්සරහට ශ්‍රී ලංකාවේ තිතාමත් ඉක්මනට අපිට ලැප්ටොප්ස් කිහිපයක් බලා ගන්න හම්බ වෙන ඩුවල් ඩිස්ප්ලේස් එක විශේෂම ගේමින් වලට පවා. ඉතින් දැන් තමයි පොඩ්ඩක් රිලැක්ස් පිට කතා කරන්න හම්බුනේ. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ තායිවාන් වලට. ඉතින් තායිවාන් වලට ඇවිල්ලා මේ වෙද්දි මම හිතන්නේ මම දේවල් ටිකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මම දැන් ඉන්නේ මගේ හෝටල් එකේ ආපස්සරයක්. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා මම මේ වෙද්දිත් මගේ channels කිහිපයක වීඩියෝස් දාලා තියෙනවා SI Geek channel එකේ එහෙමත්. මම තායිවාන් වලට එන්න හේතුව ඉතින් තායිවාන් වල තමයි ලෝකේ තියෙන ලොකුම කම්පියුටර් ෆෙස්ටිවල් එක නැත්නම් Computex තියෙන්නේ. ඉතින් Computex event එකට සමගාමීව ASUS එක්ක මම එනවා තායිවාන් වලට. විශේෂයෙන්ම ASUS ලගේ අලුත් ලැප්ටොප්ස් කිහිපයක් රිලීස් වෙන තියෙනවා. ඒගොල්ලෝගේ ඩිසයිනින් ටීම් එක මීට් වෙන හිතාගෙන ඉන්නවා. මේ වගේ ඩීටේල් වීඩියෝස් මම SI Geek channel එකේ පබ්ලිෂ් කරනවා. සහ Fly with me channel එකෙත් මම සමහරක් එයාලයින් රිවිව්ස් අතර තවත් දේවල් ටිකක් මම ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් තායිවාන් වලට එන්නේ මම ඇත්තටම 2019 පස්සේ කියන්නේ 2026 දල වශයෙන් අවුරුදු 6ක් 7ක් විතර ගිහිල්ලා. ඉතින් මේ ජූනි පටන් ගනිද්දි තමයි Computex event එක පටන් ගන්නෙ. මේ Computex event එක කියන්නේ ලෝකෙ පුරාම මිනිස්සු වෙන ශ්‍රී ලංකාවෙන් බව ගොඩක් කට්ටිය මේකට එනවා. ලොකුම කම්පියුටර් ඉවෙන්ට් එක. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා තායිවාන් තමයි බේස් වෙලා ඉන්නේ හැම ලොකු ටෙක් කම්පැනි එකක්ම වගේ. ඉතින් ගොඩක්ම සෙමි කන්ඩක්ටර් පැත්තේදී තායිවාන් කියන්නේ අපිට අමතක කරන්න බැරි නමක්. මම හිතන්නේ චිප්ස් වලින් ලොකු ප්‍රමාණයක් ලෝකෙ පුරා තියෙන නිෂ්පාදනය කරන්නේ තායිවාන් වල. ඉතින් මේ නිසා තමයි රටවල් සමහරක් වෙලාවට මේ තායිවානෙත් එක්ක තායිවානේ අල්ලගන්න ගහගන්න බව හදන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා මේ වෙලෙදිත් විවිධ ප්‍රශ්න එක එක රටවල් වලින් මතු කරන තායිවාන සම්බන්ධයෙන්. ඉතින් මේකත් එක්ක එක රටවල් තායිවාන තමන්ට අයිති නෑ කිය එක කන්ෆ්ලික්ට්ස් ඇති තියෙනවා. නමුත් ඕවරල් ගනිද්දී චීන භාෂාව කතා කරන මැන්ඩරින් චයිනීස් වගේ ගොඩක් කට්ටිය කතා කරන ඊට පස්සේ ඉංග්‍රීසි කතා කරනවා. මේ වගේ සම්භවයක් තියෙන මිනිස්සු තමයි ගොඩක් වෙලාවට තායිවාන වල බේස් වෙලා ඉන්නේ. ගොඩක් හොඳ රටක්
ගොඩක් මොඩර්න් සිටිස් බලාගන්න අපිට මොඩර්න් බිල්ඩින්ස් malls tech based වෙච්ච ටික අර tech IT city එකක් වගේ කියන්න පුළුවන් level එකේ ගොඩක් මොඩර්න් futuristic සහ tech අතින් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙන සිටි එකක් තමයි තායිවයි කියන්නේ. ඊට අමතරව කන්ට්‍රි එකක් තමයි තායිවාන් කියන්නේ. සාමාන්‍ය සිටිසන්ස්ලා ගනින්දී මාර පොලයිට්, ඒගොල්ලෝ සෑහෙන රෙස්පෙක්ට්ෆුල් සහ ගොඩක් හෙල්ප්ෆුල්. ඒ කියන්නේ ඒගොල්ලෝ සෑහෙන උදව් කරනවා අපිට එහෙම. සහ සෑහෙන අර ලංකාවේ වගේ ලෙවල් එකට නැතිවත් ඒක බොහොම ඇතුළට සෑහෙන හොස්පිටැලිටි එකක් තියෙනවා ගොඩක් මිනිස්සුන්ගේ. ඉතින් මේක මම දෙක ප්ලස් පොයින්ට් එකක්. ඒ වගේම ලෝකෙ පුරා අපි දකින ෆ්‍රැන්චයිසස් හැමදේම අපිට එක්ස්ප්ලෝර් කරන්න තියෙනවා. ඔයගොල්ලෝ මේ වෙද්දි දකින්න සමහරකට මම දේවල් කිහිපයකට මේ වෙද්දි ගියා. මම ඒවා වීඩියෝස් ඔක්කොම දාන්න. තායිවාන් වල පාවිච්චි කරන්නේ නිව් තායිවාන් ඩොලර් කියන එක. මේක $1 එකක් රුපියල් 10කට විතර ආසන්න ගාණක් යනවා. මේ වෙද්දි පොඩ්ඩක් forex rate රටීලා තියෙන හින්දා රුපියල් 11ට කිට්ටු වෙනවා. නමුත් රුපියල් 9.11 වගේ ඩොලර් වෙනවා. බොහොම දෙනෙක් පටලවා ගන්න මේ තායිවාන් සහ තායිලන්ඩ් මේ දෙක රටවල් දෙකක්. තායිලන්ඩ් ගොඩක් ළඟින් තියෙන කෙනා ඔයගොල්ලෝ දන්නවා. මම තායිලන්ඩ් වලට ගිහිල්ලා මෙහෙට ආවේ. ඉතින් මේ දෙක මැද්දේ වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ ඉඳන් තායිලන්ඩ් වලට පැය 3යි විනාඩි 45. තායිලන්ඩ් වලින් තායිපේ වලට එවනත තායිවාන් වලට පැය 3යි විනාඩි 40ක් විතර යනවා. මීට අමතරව ඩිරෙක්ට් ෆ්ලයිට්ස් උත් මම හිතන්නේ Cathay Pacific වගේ අවైలබල් වෙලා තියෙනවා. මීට අමතරව ඔයගලට ගොඩක් වෙලාවට කනෙක්ටිං ෆ්ලයිට්ස් බලා ගන්න හම්බෙන එක්කෝ ස්වර්ණ භූමි එයාපෝට් එක මං ආපු විදිහට කනෙක්ටිං ෆ්ලයිට්ස් එන්න පුළුවන්. නැත්නම් ඔයගලට පුළුවන් සිංගප්පූර එයාපෝට් එකට ගිහිල්ලා කනෙක්ටිං ෆ්ලයිට්ස් එන්න. ඉතින් සාමාන්‍යයෙන් කෙලින්ම වගේ ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් තිබුණොත් මං හිතන්නේ පැය 6කට විතර ආසන්න වෙලාවක් යයි. හැබැයි මට පැය 8ක් යනවා ට්‍රාන්සිට් එකට පැය දෙකත් එක පැය 10ක් 11ක් විතර කාලයක් මුළු ගමනට ගියා. ඉතින් තායිවාන් වලට එන්න නම් ඔයාලට වීසා ගන්න ශ්‍රී ලංකාවේදී හැකියාව ලැබෙන්නේ නැහැ. ඔයාලට තායිවාන් වලට එන්න වීසා අරගන්න සිද්ධ වෙනවා. චෙන්නයි වලට වගේ යන්න හෝ එහෙම නැත්නම් වෙනත් එම්බසි එකට සිංගප්පූර වගේ යන්න ගිහිල්ලා තමයි වීසා ඇප්ලයි කරන්න ඕනේ. එහෙම නැතුවත් වීසා කාලෙන් කාලට ගන්න ක්‍රම e-visa එකම තියෙනවා. නමුත් මේවට වඩා සපෝටින් ඩොකියුමන්ට්ස් ගොඩක් ඕන වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ලීසින්ම වීසා ඇප්ලයි කරන්න පුළුවන් රටක් නෙමෙයි තායිවාන් කියන්නේ. බට් ASUS ලගේ සපෝට් එකත් එක්ක ඒගොල්ලන්ගේ ගැරන්ටි කෙනෙක් එක්ක මේ වගේ ගොඩක් ඩොකියුමන්ට්ස් එක්ක මට පුළුවන් වුණා වීසා ඇප්ලයි කරලා එන්න දෙවෙනි වතාවට. ඉතින් කම්පියුටර් ඉවෙන්ට් එක තමයි මම ලොකුවටම ෂෙයා කරගෙන බලාපොරොත්තු වෙන එක තියෙන හෙට. ඒක ගැන මේ වීඩියෝ මම ලාවට කතා කරනවා. ඒ වගේම කම්පියුටර් ඉවෙන්ට් එක ගැන වෙන වීඩියෝ මම SIG YouTube channel එකේ දානවා. now මේ වීඩියෝ එක ෆ්ලයිට් නිසා SIG කලබ්යක් විදිහට මගේ මුළු ජර්නි එක මම ඔයත් එක්ක ෂෙයා කරගන්න එක තමයි මගේ තියෙන මේන්ම අරමුණ. ඉතින් දිගට මිනිස් SIG එක්ක ෆ්ලයිට් මේකට අපි තායිවාන් වල තව දවස් කිහිපයක් ඉන්නවා. මේ දවස්වල මොකද කරේ කියලාත් මම ඔයත් එක්ක ෂෙයා කරගන්නවා. ASUS ගැන කතා කරද්දී අපිට කතා නොකරන් බැරි දෙයක් තමයි ROG කියන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ROG පාටි එකට. ROG පටන් අරන් අවුරුදු 20ක්. මේක සෙලිබ්‍රේට් කරන්න Sintrend Mall එකේ පල්ලෙහා ඉඳගෙනම ඉහළම තට්ටුවක තියෙන කන්ෆරන්ස් හෝල් එක දක්වා විවිධ සෙලිබ්‍රේෂන් arrange කරලා තිබුණා. මේන් කන්ෆරන්ස් එක හවස 5ට වගේ ස්ටාර්ට් වුණා. මේකට අවුරුදු 20කට සමගාමීව රිලීස් කරන ROG ප්‍රොඩක්ට් ලයින් අප් එක ඉන්ට්‍රොඩියුස් කරා. මේ ගැන මම වෙනම වීඩියෝ එකක් ඉස්සරහට සකස් කරන්න උත්සාහ කරන්නම්. ඉවෙන්ට් එකේ පස්සේ රිලීස් කර ප්‍රොඩක්ට් ෂෝකේස් කරන්න වගේම ෆුඩ්ස් ගේම්ස් එක ලොකු සෙලිබ්‍රේෂන් එකකුත් තිබුණා. මම කලින් කිව්ව විදිහට මම ඉන්නේ Sintrend කියන මෝල් එක ඇතුලේ. මේ මෝල් එකේ ලොකුම කොටසක් වෙන් වෙන්නේ ටෙක් වලට. පළවෙනි තට්ටු 3ක 4ක විතර ප්‍රමාණයක අපිට ටෙක් සහ ඉලෙක්ට්‍රොනික අයිටම්ස් බලා ගන්න හම්බ වෙනවා. අපි කැමති ගොඩාක් බ්‍රෑන්ඩ්ස් වල ෆ්ලැග්ෂිප් ස්ටෝර්ස් පවා අපිට Sintrend මෝල් එක ඇතුලේ බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේ Sintrend මෝල් එක වටේ තවත් ටෙක් මෝල්ස් ගොඩක් බලා ගන්න හම්බ. ඒවා අපි හෙට දවසේ ඩිස්කවර් කරමු.
කම්පියුටෙක්ස් ඉවෙන්ට් එකට මම ඇවිල්ලා ඉන්නේ. ඉතින් ලෝකෙ පුරාම ඉන්න මිනිස්සු මිලියන් ගණක් සම්බන්ධ වෙන ලොකු ඉවෙන්ට් එකක් තමයි මගේ මේ පිටිපස්සෙන් තියෙන්නේ. මේක හැම අවුරුද්දකම තායිවාන් වල තායිපේ වල පැවැත්වෙනවා. පුදුම රෂ් එකක් තියෙන්නේ. ඉතින් බාසරට මීඩියා බැච් එක ඇප්ලයි කරලා තියෙන නිසා මීඩියා පාස් එක අරගෙන පොඩි කිව් එකකින් ඇතුළට යන්න පුළුවන්. මේ තියෙන කම්පියුටෙක්ස් ඉවෙන්ට් එකේ ASUS ලගේ බූත් එක. මම දැන් ඉන්නේ කම්පියුටෙක්ස් වල ROG බූත් එකේ. ASUS ROG කියන්නේ අපි හැමෝම දන්න ASUS ලගේම තියෙන තව සබ් බ්‍රෑන්ඩ් එකක්. ඔයාලට වෙනද තියෙන රෂ් එක කොයි වගේද කියලා ඉතින් ගොඩක් කට්ටිය ඇතුළට එනවා. ඉතින් මේ විදිහට තමයි තායිවාන් වල තවත් එක දවසක් අවසන් වෙන්නේ. කලින් එකපාරක් කරේ MRT try කරන්න ඕන නිසා මම කාඩ් එකක් ගත්තේ නෑ. හැබැයි ඊට අමතරව මේගොල්ලෝ පොඩි කොයින් එකක් වගේ එකක් දෙනවා. අර කාඩ් එකේ වෙන වැඩිම තමයි වෙන්නේ. අපිට මේ කොයින් එක টොප් අප් කරගන්න පුළුවන්. টොප් අප් කරලා ඉවරලා ටැප් කරන්න විතරයි තියෙන්නේ. ගේට් එක ඇරෙනවා. කාඩ් එක ගන්නවා නම් ඩොලර් 100ක් ඒ කියන්නේ ලංකා සල්ලනේ ලොක් ගන්නනේ රුපියල් 1000ක් වගේ යන්නේ. 1100ක් විතර කාඩ් එකට වෙන්නේ. ඉතින් එක ගමනයි මට යන්න තියෙන කාඩ් එක ගන්න එක තේරුමක් නැති නිසා අපි උබ එකක් දැම්ම සාමාන්‍යයෙන් 408ක් විතර මේ පෙන්නන වැඩිම ගන්න තමයි සාමාන්‍යයෙන් යන්නේ. ඒක රුපියල් 5000කට විතර ගෙට් වෙන්න යනවා. හැබැයි MRT වලින් 30යි. ඒ කියන්නේ රුපියල් 300 ගණක් වගේ තමයි අපිට යන්නේ. මං හිතන්නේ අපිට 15 ගුණයක් විතර සල්ලි ඉතුරු වෙනවා. බලමු කියලා. නිල් පාට ලයින් එකේදී අපි යන්න ඕනේ. Google Map එක බලලා හරියටම අඳුර ගන්න පුළුවන් මොකක්ද යන්න ඕනේ ලයින් එක කියලා. ඉතින් BL Bandon line කියලා එකක් පෙන්නන්නේ. යන ගානත් අපිට Google Map එකේම පෙන්නනවා. මං ඉස්සෙල්ලා මේ coin එක top up කරද්දී ඉල්ලපු ගානම තමයි මට map එකෙත් පෙන්නන්නේ. මං කලින් කිව්වගේ සින්ට්‍රේඩ් මෝල් එක වටේම ටෙක් මෝල්ස් ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඇත්තටම තායිපේ වල සෑහෙන ලොකු ටෙක් shopping centers ප්‍රමාණයක් බලා ගන්න හම්බෙනවා. පොළොවෙන් උඩ වගේම underground markets පාව බලා ගන්න හම්බෙනවා. ඔන්න විදලා ඔන්න අන්තිමට හම්බුණා මේ ඇඳුම් වගේ දේවල් ෂොප් කරන්න පුළුවන් විදි ස්ට්‍රීට් එකක්. ඉතින් මම දන්නේ තාමත් ප්‍රයිසස් ඊට පස්සේ ඩිසයින්ස් අපිට මැච් වෙනවද කියලා. බට් අන්තිමට හම්බුණා. මොකද මෙච්චරලා ටෙක්ම විතරයි හැමතැනම තිබ්බේ. ඉතින් මේ විදිහට තමයි මගේ තායිවාන් වල දවස් කීපයක් ගත කරේ සහ අදින් පස්සේ කියන්නේ හෙට මම යනවා ආපස්සට ලංකාවට. ඉතින් මගේ ෆ්ලයිට් එක ගටලා තියෙන දවල් 2කට වගේ. දවල් 2කට ගියාට පස්සේ නැවතුණා පැය 8ක් විතර ෆ්ලයිට්ස් තියෙනවා කනෙක්ටිං ෆ්ලයිට්ස් බැංකොක් කරා. ඉතින් රටක් වශයෙන් තායිවාන් කියන ගොඩක් පීස්ෆුල් ඒ වගේම සෑහෙන ඇවිදින්න කරන්න හොඳ රටක් සහ සාපේක්ෂව ලංකාවට වඩා රස්නේ අඩුයි. මට දාඩි දානවා.
කෑම ගත්තත් ඔයා හරියට හොයාගත්තොත් කෑම ඔයාට හොයාගන්න කන්න ආස කරන කෑම ගොඩක් තියෙනවා. හැබැයි හරි කුසීන් එක හරි shops වල තෝරගන්න ඕනේ. මොකද තායිවාන් වල තියෙන සමහරක් කෑම එච්චර සෙට් නැති වෙන්න පුළුවන්. ට්‍රාන්ස්පෝර්ට් පැත්තටදී මම කලින් කිව්වා වගේ Uber තියෙනවා, බස් තියෙනවා, මෙට්‍රෝ තියෙනවා. මේ හැම එකම try කරලා බලන්න පුළුවන්. ඉතින් ලංකාවට වඩා චුට්ටක් cost of living වැඩි. ඒක නිසා සාමාන්‍යයෙන් අපි 10න් 5 වගේ range එකේ ලංකාව තිබ්බොත් 10න් 6ක් 7ක් වගේ range එකේ අපිට තායිවාන් තියන්න පුළුවන්. නැත්නම් 10න් 7ක් විතර තියන්න පුළුවන්. වීඩියෝ වටනේ යාළුවෝ දෙන්න share කරන්න. යාගේ flight me YouTube channel අලුත් කරන්න subscribe කරන්න. හැම වීඩියෝ ආයි හැම එකම ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.